හායි ළමයි ඔන්න ඉතින් මේ පාන්දර 3ට තමයි මම මේ නැගිටලා ඉන්නේ මගේ ජීවිතේ එක හීනයක් හැබෑ කරගන්න. ඉස්සෙල්ලාම හොඳට මුණ සෝදුවා. දැන් මේ යන්නේ මගේ සලන් එකට. සලන් එකට එන්න කියලා කිව්වේ හැබැයි 3ට මම නැගිට්ටේ 3ට දැන් 3:00 පහ වෙලා වගේ. දැන් තමයි ඉතින් මම මේ සලන් එකට යන්නේ. ගිහිල්ලා ඉතින් දඩ බිඩිය ලෑස්ති වෙනවා. ඊට පස්සේ ඉතින් ඔක්කොම හම්බ ඔන්න ඉතින් සැලොන් එකේ වැඩ ටික පටන් ගත්තා. ඇත්තට මම මේක ෆුල් වීඩියෝ එකක් කරන්න හිටියේ ළමයි. නමුත් ඇත්තටම උදේ යනකොට මං අරන් යන ෆෝන් එක charge එකට ගහලා තිබිලත් ඊයේ රෑ charge වෙලා නැහැ. ඉතින් ඒක නිසා සැලොන් එකේ ওই විදිහට ඩ්‍රෙසින් එක කරලා ඊට පස්සේ ඉක්මනට BMI CH එකට ආවා. එතනට ඇවිල්ලා ඒකේ රෙජිස්ට්‍රේෂන් ටික කරලා එතකොට අපේ ක්ලොක් එක ස්ලෑෂ් එක ඒ ටිකක් ගාලන්ඩ් එක ඒ ටිකත් අරගෙන දැන් ඉතින් මේ කෑම කන වෙලාව උදේම ඉක්මනට කෑවා නැත්තම් මට බඩගිනිනවා ඉක්මනට නිසා ඉතින් ගෙදරින් තමයි කෑම එක හදාගෙන ආවේ. ඇත්තටම ඊට වඩා ලස්සනට කෑම එක තිබුණා. කෑම එකේ තිබ්බ බෑග් ටික ඔන්න ඔය විදිහට ලේලා දානකොට හරියම කැත විදිහට තමයි දාලා තිබුණේ. ඉතින් අපි කෑම කාලා ෆොටෝස් ටික ගහන්න යන තමයි ලෑස්තිනේ. මම පර්සනල් වෙනම ෆොටෝග්‍රාෆර් කෙනෙක් හයර් කරලා තිබුණා. ඉතින් එයාගෙන් තමයි ෆොටෝස් ටික කරේ. මේ තියෙන්නේ අපේ ෂූට් එක බලගත්තු චූටි වීඩියෝ කෑල්ලක්. අපේ අම්මී තාත්ති තමයි මේ ඉන්නේ. ෆොටෝග්‍රාෆර් තමයි මෙතන ෆොටෝ ගන්න මේ වටේම ගොඩාක් කට්ටිය ෆොටෝස් ගහනවා. ඉතින් ඊට පස්සේ ගෙදර අයත් එක්ක මේ වගේ පොඩි ෆොටෝස් ෆෝන් එකෙනුත් ගත්තා. මේ නම් ෆෝන් එකෙන් ගත්ත ටිකක්. මේ වගේ ලස්සන වීඩියෝස් එකක් කරා. ෆොටෝස් ටික ගහලා ඉවර වෙලා ඊට පස්සේ ටීචර්ගේ එන්ට්‍රන්ස් එකේදී අපිට මෙන්න මේ විදිහට ඉන්න කියලා කිව්වා. ඉතින් අපි දැන් මේ ටීචර් එන වෙලාව තමයි මෙන්න මේ විදිහට ඉන්නේ. මම ඔයාලට පෙන්නන්නම් චූටි කැලලක් අපේ ටීචර්ගේ. ඊට පස්සේ දැන් අපි මේ යන්නේ අපේ සීට් වලට. මට තිබුණේ බැල්කනි හෝල් එකේ. හෝල් එකේ බැල්කනි එක හරිය. ඉතින් මේ අපි පරිපෙර නැගලා දැන් යන්නේ එතනට. මේ ඉන්නේ මගේ සීට් එකේ පාර්ට්නර්, මගේ හැපත සීට් එකේ පාර්ට්නර්. ඇත්තට මට මේව හම්බුනේ දිනම් හෝල් එකේදී එතකම් මම මේව දන්නේවත් නැහැ. පස්සේ ඉතින් අපි දෙන්න කොහොම හරි කට්ටිය එක්ක ඇවිල්ලා හොයාගෙන අමාරුවෙන් අපේ සීට් ටික හොයාගත්තා. ඉතින් මේ තමයි අපේ සීට් එකේ ඉන්න කට්ටිය. මෙතන ඔක්කොලම 1500ක් ඉන්නවා කියලා තමයි කියලා තිබුණේ. මම හිතන්නේ මට නිකන් ඊටත් වැඩි වගේ. කොමාරි මේ තමයි අපේ ස්ටේජ් එක. අපි ඉන්නේ උඩ තට්ටුවේ. අර පල්ලෙහා තමයි අනිත් කට්ටිය ඉන්නේ. මේ ඉන්නේ අපේ උඩ හිටිය සෙට් එක. අපේ ගෙස්ලගේ එන්ට්‍රන්ස් එක අපිට මේ විදිහට ස්ක්‍රීන් එකෙන් තමයි බලන්න පුළුවන් වුණේ. ඉතින් මේ වෙලාවේ තමයි අපේ ටීචර් එතකොට අපේ මේන් ගෙස්ලා ටික ආවේ. මෙතනින් මම දන්න දෙන්නෙක් ඉන්නේ අපේ ක්ලාස් එකේ ටීචර්යි. එයාගේ හස්බන්ඩ්යි. ඊට පස්සේ සාරංග දිසාසේකරයි දිනක්ෂි ප්‍රේසාදොයි. තව එක ඇක්ට්‍රස් කෙනෙක් හිටියා මට එයාගේ නම නම් මතක නැහැ. කොහොම හරි ඒ කට්ටිය තමයි. ඉතින් මේ තමයි ඒගොල්ලෝ හෝල් එකට එන්ටුනේ මේ වෙලාවේ. මේ යන්නේ අපේ ගැස සෙට් එක. ඒ කට්ටිය තමයි මේකේ මේන් ආරාධිත මුත්තම් විදියට පැමිණියේ. ඉතින් මේ විදියට මේ පෙරහැරෙන් තමයි ඒ කට්ටිය ආවේ. ෆොටෝ එක පල්ලෙහා ඉන්නෙත් අපේ බැච් එකේ අනිත් කට්ටිය. මේ
ඉවෙන්ට් එකේ හැබැයි ගාත කියන ඒවා එතකොට පොල් තෙල් පහන් දල්වන ඒව නම් මොකුත් තිබුණේ නැහැ. මොකද අපිට ඊට උනේ කොහොම හරි ටයිම් එක මැනේජ් කරගෙන වැඩේ ලස්සනටම කරන්න. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් නම් කරේ නැහැ. ජාතික ගීයරු තමයි කිව්වේ. ජාතික ගීයෙන් පස්සේ මෙන්න මේ විදිහට අපේ ඉවෙන්ට් එක ලස්සනට ස්ටාර්ට් වුණා. මේක ළමයි අවෝඩ් සෙරමනි එකක්නේ. ඉතින් ඉවෙන්ට් එක පටන් ගත්ත වෙලේ ඉඳන්ම සර්ටිෆිකේට් දීප එක තමයි කරේ. ඒ කියන්නේ ඇත්තටම අපේ ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. ඉතින් අපේ ටීචර්ට ඕන වුණා කොහොම හරි අපේ ටයිම් එක මැනේජ් කරගන්න. ලොකු වෙලාවක් ළමයි රස්තියාදු කරන්නේ නැතුව ඉක්මනින් වැඩේ ලස්සනට කරන්න. ඉතින් පල්ලෙහා ඒ විදිහට ටීචර් සහතික ටික බෙදනකොට මම මේ වගේ චූටි වීඩියෝ එකක් කරා කම්මැලි නිසා. ඇත්තටම ඊට පස්සේ තමයි මම ගියේ. හැබැයි මට මම යන්නේ කියනම් වීඩියෝ එකක් ගන්නවත් ෆෝන් එක දෙන්න කෙනෙක් හිටියේ නැහැ. මොකද අපේ මේ පැත්තෙම ඉන්න අපේ සෙට් එකම ඔක්කොලම එකපාරම පල්ලෙහාට අරන් ගියා. ඉතින් කාටවත් ෆෝන් එකක්වත් දෙන්න විදිහක් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා සර්ටිෆිකේට් එකේ ගන්න එකේ නම් වීඩියෝ එකක් තිබුණේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට අපේ හැමෝටම සර්ටිෆිකේට් ටික හම්බුණා. මෙතන අනිත් අයට එක සර්ටිෆිකේට් එකයි මට සර්ටිෆිකේට් ගොඩකුයි තියෙන්නේ. එතනදී මම වෙන වෙනම මම කරපු හැම එකකම සර්ටිෆිකේට් වෙන වෙනම අරගෙන තියෙනවා. ඒක නිසායි ඉතින් මේ තමයි අපේ සර්ටිෆිකේට් එක. ඉතින් කට්ටිය අතේ තියන් ෆොටෝස් ටික ගහනවා. ඒව තමයි මම ඉදින් වීඩියෝ එකේ මදුෂානී හේමරත්න. මෙන්න මේ විදිහට තමයි මමත් ස්ටේජ් එකේ ගියේ මගේ සර්ටිෆිකේට් එක ගන්න. හැබැයි මාව පෙන්නුවේ නැහැ. මගේ වීඩියෝ එකේ මම නෑ අනිත් අය තමයි ඉන්නේ. මේ තමයි මගේ සර්ටිෆිකේට් සෙට් එක. මෙතන මම කරපු හැම එකක්ම තියෙනවා. හැබැයි එකක් අඩුයි. ඒකේනො සර්ටිෆිකේට් දෙන්න කාටවත්ම දුන්නේ නැහැ. ඒක නිසා ඒක ලස්සන ඩාන්ස් එකක් බලලා ඊට පස්සේ අපි අපේ සර්ටිෆිකේට් අරගෙන එළියට ඇවිල්ලා මේ තියෙන මං ගහපු මගේ අන්තිම ෆොටෝ එක. ඊට පස්සේ ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා. ඇත්තටම හරිම සතුටුයි. මම ගොඩාක් කාලයක් හීන බලපු දවසක්. ඇත්තටම හරිම සතුටුයි. ඉතින් මගේ vlog එකත් එක්ක හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි ආයෙමත් ලස්සන vlog එකකින් හම්බ වෙමු. bye.